දෙන්නගේ පවුලට ඉන අලුත්ම සමාජිකයා ගැන අයියට වගේම ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්න ඕනේ කියලා. හයි. බෝතලයක්. බලමු කවුද මුලින්ම ප්‍රෑන්ක් එක දෙන්නේ කියලා. මෙයා තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රෑන්ක් සීන් එකේ වැඩිපුරම ඉන්නේ. හැබැයි මේ වැඩිපුරම ප්‍රෑන්ක් වෙන්නේ මෙයා තමයි. මම නෙවෙයි. Hi guys. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා. මුලින්ම ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා හිමරුවන් හිම YouTube channel එකට. ඇත්තටම මුලින්ම අපේ YouTube channel එකේ මුල්ම වීඩියෝ එක මේ වීඩියෝ එක වෙයි. ඇත්තටම මේ අපි දෙන්නගේ ගොඩක් කාලෙකින් ඉඳන් තිබිච්ච plan එකක් තමයි YouTube channel එක පටන් ගන්නවා කියන එක. අපි ඒක ඇත්තටම ගොඩක් දුරට ප්ලෑන් කරලා තිබ්බේ. අපි රිසර්ච් කරා YouTube එකේ කොහොමද අපිට කන්ටෙන්ට්ස් කරන්න පුළුවන්, මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්, අපේ යාළුවන්ට අපිට මොන වගේ දේවල්ද දෙන්න පුළුවන්, කපල් එකක් විදියට අපි මොන වගේ කන්ටෙන්ට්ස්ද කරන්න ඕනේ කියන එක අපි රිසර්ච් එකක් කරා. ඒත් අපි හිතලා තිබ්බේ නැහැ ඇත්තටම YouTube channel එකට අපි දාන පළවෙනි වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක් වෙන්න ඕනේද කියලා. හැබැයි මම තීරණය කරා අපේ YouTube channel එකට දාන පළවෙනි වීඩියෝ එක අපේ පවුලට එකතු වෙන්න ඉන්න අලුත්ම සමාජිකයව අයියට සහ මගේ යාළුවන්ට අඳුන්වලා දෙන්න ඕනේ කියන එක. අයියගේ උපන්දිනේ පහු වුණා ඔක්තෝබර් 10 වෙනිදා. මම එයාට ඇත්තටම gift එකක් දුන්නේ නැහැ. මොකද මට ඕන වුණා අපි දෙන්නගේ පවුලට ඉන අලුත්ම සමාජිකයා ගැන අයියට වගේම ඕගොල්ලන්ටත් අප්ඩේට් එකක් දෙන්න ඕනේ කියලා. ඒක නිසා මං හිතුවා මේක මුලින්දම වීඩියෝ කරනවා කියලා. මං හිතනවා ඔයගොල්ලොත් කැමති වෙයි කියලා අපේ පවුලේ අලුත්ම සමාජිකයා කවුද කියලා දැනගන්න. ඉතින් අපි බලමු අපේ පවුලට එකතු වෙන්න ඉන්න අලුත්ම සමාජිකයා කවුද කියලා. ඉතින් ඔන්න දැන් එයා එන ගමන් ඉන්නේ. අපි බලමු එයා කොහොමද රියැක්ට් කරන්නේ කියලා මගේ සර්ප්‍රයිස් එකට. හායි. හයි. මොකද? ඉතින් හති. මට පරි වෙලක සති. ඉතින් කොහොමද වගේ දවසක්? මගේ දවස් අද ෆුල් සීතල දවසක්. හොඳට සීතල වුණා. මට ටිකක් පොතක් ගියුණා. ඔයා හඳුන් ගන්න එන්න පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. මට සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔන්න මම ඔයාට අද සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. ඔයා මොකක් කියලා හිතන්නේ? මට නිකන් මාව කරකවලා තැරිය වගේ මට තේරෙන්නේ මොකද්ද කියලා. අන જાතියක්ද? කියන්නකෝ මොකන්ද ඔයා නිකන් හිතන්නේ? මොන වගේ සර්ප්‍රයිස් එකක් වෙයි කියලාද? නිකන් ගෙස් කරන්න. මං ආස දෙයක්. හරි. ඇඳුමක්ද? නෑ. පර්ෆියුම් එක? නෑ. වොච් එකක්? නෑ. කෑම? නෑ. ඔයා? නෑ මම ඉතින් කොහොමද ඉන්නවනේ. නිකන් ගෙස් කරන්න තව ටිකක්. තව දෙපාරක් දෙනවා අර. තව පොඩි ඉංග්‍රීසියක් දෙන්න බැයිද? බෑ. චූටි එකක්වත්? බෑ. අවස්ථා දෙකක් දෙනවා. බෝතලයක්. තව එකයි. පොඩෙන් ඇඳුමක් නෙවෙයි, පර්ෆියුම් එකක් නෙවෙයි, වොච් එකක් නෙවෙයි. ඉක්මන් කරන්න. බෝතලයක් නෙවෙයි. අනේ මන්දා. චේන් එකක්ද? නෑ ඉවරයි. ඔයාගේ ඔක්කොම chances ඉවරයි. දැන් මම ඔයාට සර්ප්‍රයිස් එක අරගෙන එනකන් ඔයා S2 වහගෙන ඉන්න ඕනේ. හැබැයි අරින්න බෑ. හරි. වහගන්න. හරි. මම අරින්න කියනකොට තමයි ඔයා අරින්න ඕනේ. හරි. හරි. එහෙනම් වහගෙන ඉන්න ඕනේ. හරි ඔන්න එනම් මං දැන්. දැන් හරිනවද? දැන් අරින්න. ඈ? අරින්න. මොකක්ද අනේ? බලන්නකෝ. මං ඔයාට බර්ත්ඩේ එකට gift එකක් දුන්නේ නෑනේ. ඔව්. ඉතින් මං ඔයාට බර්ත්ඩේ එකට gift එකක් දෙනවා කී හිටියානේ. ඔව්. ඕක තමයි ඔයාගේ බර්ත්ඩේ gift එක. ඔක්කොම මට සිහි වෙනවා බොසා ඔයා. අඩෝනෝ. කොහෙන්ද සල්ලි? ඇයි මම වැඩ කරන්නේ? My God. Osmo Pocket 3. සුපිරියක් තමයි. thank you අනේ වාට. thank you සුද්දා. එන මොකද?
අපි පවුලේ අලුත් සමාජිකයා. අපේ පවුලේ අලුත් සාමාජිකයා. මගේ අයියෝ small pocket 3. Thank you botak. මේ මොනවද තියෙන්නේ? ඒ කව එක. Cover එක. Wow. Sukri. තද. කොබල. කලවන්න මේටි කොලේ. Settings වගේ තියෙනවා දැන්. Osmo Pocket 3 අපේ අලුත්ම සමාජිකයා. Thank you සුද්දා ඔයාට. ඉතින් මෙන්න බඩු. අපි දෙන්නගේ අලුත් බබා. Okay. ජුක්ට එකට තියලා. බලමු items තියනවාද කියලා. battery එක. මයික් එක. mic එක. උවා. මං අද මෙට්‍රෝ එකේ යන ගමන බල බල ආවේ මේකයි මම සවුන්ඩ් කාඩ් එකකුයි. ඒ අලුත් සුවඳට මගේ නාසය. ස්ටෑන්ඩ් එක. ස්ටෑන්ඩ් එක. charging cable. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. මේක හාරවමද තියෙනවා. මයික් එකට අර දාන මේක. ඉතින් මට ඇත්තටම හරිම සතුටු දවසක්. ඉතින් ඔයාලට මොනවද කියන්න දෙන්නේ කියන්නකෝ. මට කියන්න තියෙන ඉතින් ඇත්තටම මේ මට හරිම සතුටු දවසක්. දවස මට මං ආස කරන දෙයක් මට ලැබුණා. ඉතින් මම ගොඩක් ආසාවෙන් ඉඳපු දෙයක්. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අනේ. මගේ ආදරණීය බිරින්දෑවට ගොඩක් ස්තුතියි. Thank you. මං ගොඩක් ආසාවෙන් ඉඳපු දෙයක්. ඉතින් තව ඉස්සරහට ඉතින් තව ඉස්සරහට අපේ වීඩියෝස් බලන්න පුළුවන් TikTok එකකින් ඒ වගේම YouTube එකෙන් අපි YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් මොකක්ද අපේ YouTube channel එකේ නම? හිමරුවන් හිමා. හිමරුවන් හිමා අපි දෙනගේ YouTube channel එක. ඉතින් ඔන්න ඕක තමයි මං උදේ ඉඳන් කිව්වේ. අයියර් දෙනවා කිව්ව සර්ප්‍රයිස් එක. අපේ පවුලට අලුතෙන්ම අපි බඳව ගත්ත අලුත්ම සමාජිකයා. ඉතින් එයා තමයි ඒ. හරි. ඉතින් මේ ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් අපි දෙන්න එකට එකතු වෙලා මේ යන ගමන චුට්ට අපි අපේ හීන හැබෑ කරගන්නකොට ගොඩක් ආසයි. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් ඔයාලට thank you මට මගේ happy birthday එකට මට tag එකක් දුන්නට. ඉතින් ඒ වගේම මේ අපේ TikTok channel එකත් එක්ක set වෙලා ඉන්න දිගටම ඒ වගේම අපි අලුතෙන් පටන් ගත්තා YouTube channel එකක් හිමරුවන් හිමා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන් traveling ඒ වගේම අපේ live එක වගේම prank video. Prank. අපි බලමු කවුද මුලින්ම prank එක දෙන්නේ කියලා. මෙයා තමයි සාමාන්‍යයෙන් ඔය prank scene එකේ වැඩිපුරම ඉන්නේ. හැබැයි මේ වැඩිපුරම prank වෙන්නේ මෙයා තමයි. මම නෙවෙයි ඈ. මම තමයි මෙයාගෙන් ආතල්ලයක් ගන්න. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන් ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට. ඉතින් දැම්ම subscribe කරලා තියාගන්න. අපේ යාළුවෝ අපි නොදන්න අපිව දන්න සියලුම දෙනා සහ අපි දන්න කියන සියලුම දෙනා අපිත් එක්ක set වෙලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ලස්සන වැඩ ගොඩක් එක්ක ඉස්සරහට එන්නම් අපේ අලුත් සමාජිකයත් එක්ක. තමුණාද අපි කියන්නේ? අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය මේක වේවා. අපේ YouTube එකේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් අපි හම්බ වෙමු. ජය වේවා සියලුම දෙනාට. බුදු සරණයි ජේසු පිටයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. මතකනේ හිමා නෙවෙයි හිමරු and හිමා. ආදරේ. Bye. Bye.